ඇය අපේ රටේ බොහෝ දෙනා අතර ජනප්‍රිය ඒ වගේම අති දක්ෂ රංගන ශිල්පිනියක්. සුලෝචනා වීරසිංහ. ඇයට හදිසියේම මේ මුණ දෙන්න සිදුවුණු සිදුවීම ගැන නම් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි. ඇයගේ කනතුල ඇති වූ දරාගත නොහැකි වූ වේදනාව කෙසේ හෝ සමනයට පත්වේවි කියලා හිතලා ඇය දින කිහිපයක් අපහසුතා මැද්දේ ඇයගේ වැඩ කටයුතු කරගෙන ගිහින් තිබුණා. ඒත් එක් දිනයක රාත්‍රියේ මේ වේදනාව දරාගන්න බැරිව රෝහල්ගත වුණු ඇයට පසුව දැනගන්නට ලැබෙන්නේ දින ගණනක් පුරා ඇය පීඩාවට පත්වුණේ කිනිතුල්ලෙක් තමන්ගේ කන ඇතුළට සිටි නිසා බවයි. ඇසුමන් විමතියට පත් කළ ඒ සිදුවීම ගැන සුලෝචනා මෙන්ම මේ වගේ සටහනක් මුහුණ පොතට එක් කරලා තිබුණා. මේ ඉන්නේ කිරිතුල්ලා අලුත් අවුරුද්දේ පටන් ගත්ත නිර්මාණ දෙක තුනක් ගැන කතා කරන්න කිව්වී මම ඉස්සරෝම මේක ලියනවා. මේක මගේ නොසලකිල්ල පිළිබඳ කතාවක්. මොන ශාරීරික අපහසුකම් තිබුණත් ඒව තියාගෙන බාරගත්ත වැඩවලට වෙලාවට යන්න තියෙන උණ පිළිබඳ කතාවක්. දවස දෙසැම්බර් 28 රෑ කනේ හීනයට රිදුමක් ආවා. 26-27 රෑ කොළඹින් පිට හිටියේ. 28 රෑ 12 පහුවෙලා කොළඹට එනකම් AC වාහනයක ආව නිසාත් දවස් 3ම පාන්දර වෙනකන් නොනිදා සිටි නිසාත් සෙමට ආව වේදනාවක් කියලා හිතුවා. 29 උදේ වගේ මතකයි කන නිකන් හුලං පාරක් වදිද්දි කුරුකුරු ගානවා වගේ එකක්. මට සතෙක් ගිහින් වගේද කියලා හිතුණා. මම නෑදෑ ඩොක්ටර් අයිය කෙනෙක්ගෙන් ඇහුවා. එයා කිව්වා රෑ දැනිලා ඔයා වතුරක් දාලා බැලුවනම් ඌ මැරෙනවා කියලා. ඒත් අමාරුයි වගේ නම් ENT සර්ජන් කෙනෙක්ට පෙන්නන එක තමයි වඩා හොඳ කියලා එයා කිව්වා. ඒත් ඉතින් ලොකුවට වේදනාවක් තිබුණ නැති නිසා ටිකක් බලන්නම් කියලා හිටියා. ඔහොම 30 වෙනිදාත් පහුණා කන රිදුම ටිකක් වැඩියෙන් දැනුණා. මාස දෙකකට කලින් ඕස්ට්‍රේලියාවේ ගිය වෙලාවෙත් කන පොඩ්ඩක් සෙමට සීතලට ඉන්ෆෙක්ට් වුණා. ඒ වගේ එකක් කියලා හිතලා ඔහේ බලන් හිටියා තව ටිකක් අල්ලන් ඉන්නම් කියලා. 31 ගෙවල් කිට්ටුවේ ඉන්න ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් හම්බෙන්න බලද්දි වෙලාව පැනලා. පහුවදා බලන්නම් කියලා හිටියා. පළවෙනිදා උදේ මං කෝල් කරලා යද්දි ටිකක් කලින් ඩොක්ටර් ගිහිල්ලා. ඒ ගමම මගේ හොඳම මිතුරියගේ ගෙදර ලන්ච් වලට ගියා. එන ගමන් ඩොක්ටර් බලන්න ගියා. හවස වහලා ගෙදර ඇවිත් පැනඩෝල් දෙකක් බීලා නිදාගත්තා. හැබැයි කනේ වේදනාව ටිකක් වැඩි වෙලා තිබුණේ. පහුවෙන්ද අලුත් ඩ්‍රාමා එකක ෆස්ට් ස්ක්‍රිප්ට් රීඩින් තාගෙන තිබුණා. ඒකෙන් කෝල් කරලා උදේ 9 වෙද්දි එනව නේද කියලා ඇහුවා. මං කිව්වා මෙහෙම අපහසුතාවයක ඉන්නවා උදේ බෙහෙත් අරගෙනම එන්නද කියලා. කොහොම හරි උදේ ගෙවල් ළඟ ඩොක්ටර් කන පෙන්නුවා පොඩි නෝක් කඩුවකුත් දාන ගමන් අපිව රස්තියාදු කරලා කලින් ගෙවල් වලට ගියාට. මගේ විස්තර අහලා කනට ටෝච් එක දාලා බල්ලා සෙමට කන ඉදිමිලා වගේ එකක් තමයි එයාගේ තීරණය උනේ. බෙහෙත් දුන්නා. මම හිතුවා වේල් 3ක් ඒ බෙහෙත බීලා අඩු වුණේ නැත්තම් ආයි බලන්නම් කියලා. හවස තව අලුත් ටෙලිනාට්‍යයක් පටන් ගන්න එකක පොඩි මීටිමක් තිබුණා. හැබැයි ඒ වෙද්දි වේදනාව දැනෙමින් තිබුණා හොඳටම. මගේ යාළුවෙක් මට ENT කෙනෙක් ඒ වෙලාවේ ඉන්නවද කියලා channel එකක් දාන්න බැලුවා. මොකද මගේ මීටින් එක තිබුණේ තලවතුගොඩ. මං එතකොට හේමාස් එක හිටුව හිටියේ. මගේ කරුණ කියන්නේ මම යන්න වාහනේ හරවද්දිම යාළුවා කෝල් කරලා කිව්වා ඩොක්ටර් ගිහින් කියලා. ඉතින් මං අතන වැඩේට ගියා. ඒත් මං 9 වෙන්න කලින් එතනින් පිට වුණා. කන රිදෙමින් තිබුණ හින්දා. රැට බෙහෙත් ටික බීලා 10:00 වගේ වෙද්දි නිදාගත්තා. පොඩ්ඩිවට නිින්ද ගියා. ඒ 12 විතර වෙද්දි කන පොපුරන්න තරම් වේදනාවක් එන්න ගත්තා. 7 පාරක් ආවා. තද කරගෙන හිටියා. ඒත් ඇත්තටම වචන වලින් කියන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. මගේ ජීවිත කාලය තුල මං අත්විඳ බරපතලම භයානකම වේදනාව ඒක. කන ඇතුලෙන් අල්ලගෙන කන ඇතුලේ මගේ කන්දරේ අඹරන වගේ මට දැනෙන්න ගත්තා. මුළු ඔළුවම පුපුරන්න වගේ. පාන්දර 1:00 වෙනකන් ඉවසන් හිටියා. කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ. මායි පුතයි විතරයි ගෙදර. ඇඳුමක් දාගෙන දත් ටික මැදගෙන පුතාට කතා කරා. එයාවත් ලෑස්ති කරගත්තා. එයා ළඟ ගෙදර කියන්න හැදුවා. එයා බෑ කිව්වා. මට ඒ වෙලාවේ තරහක් ගියා. මං වේදනාවෙන් ඔළුව අල්ලගෙන කෑ ගහද්දි එයාගේ ඇස් වලින් කඳුළු පනින්න ගත්තා. එයා බය වුණා. ඒත් මට තරහකුත් ආවා. මොකද මගේ ඒ දරුණු වේදනාව බලබල කිලෝමීටර් 10ක් තලවතුගොඩට යන ගමනට එයා එන එකට මම කැමති නැති වුණ නිසා මා කුඹරදි කාර් එක නවත්තලා ස්ටියරින් වීල් එක අල්ලගෙන මම පුළුවන් තරම් කෑ ගැහුවා. මට මගේ කන ගලවලා විසි කරන්න තරම් වේදනාවක් ආවා. පුතා අඬනවා මට පේනවා. එතන ඉඳන් රෝහලට යනකම් මං ගියේ කෑ ගහලා. කොහොම හරි ඉමර්ජන්සි බෝඩ් ගිහිල්ලා මම්මගේ අමාරුව එතන ඒ වෙලාවේ හිටපු ඩොක්ටර්ට කිව්වා. ඒ වෙලාවෙත් මට වේදනාව ආවා. මම කන අල්ලගෙන කෑ ගැහුවා. එයා කිව්වා බ්ලීඩ් වෙලා කියලා.
කොහොම හරි මගේ වේදනාව සමනය කරන්න එයාට කරන්න පුළුවන් විදියට උපරිමයෙන් පේන් එක මැනේජ් කරගන්න මට 3 විදියකට වේදනානාශක දුන්නා. උදේට ENT සර්ජන් කෙනෙක්ට පෙන්න ගන්නකම් වේදනාව නවත්තලා තියාගන්න එයා කරපු දෙයින් පුළුවන් වුණා. ENT සර්ජන් ගයිඩ් කළෙත් එයාමයි. thank you ඩොක්ටර් කමිඳුන් නිරංගන. ඉතින් උදේ අපොයින්ට්මන්ට් දාලා ඩොක්ටර් හොස්පිටල් එකට එනකන් ඒ කියන්නේ ENT සර්ජන් ඩොක්ටර් චන්ද්‍රා ජයසූරිය අලුතින් කරන්න යන ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් රීඩින් එකට ගිහිල්ලා විනාඩි 30ක් විතර එතන ඉඳලා හොස්පිටල් එකට ගියා. ඊට පස්සේ වෙච්ච දේ තමයි මේ ෆොටෝස් වල වීඩියෝස් වල තියෙන්නේ. ඒක කරගෙන ආයෙමත් ස්ක්‍රිප්ට් රීඩින් එකට ආවා.